අයිබෝන් ළමයි අද අපේ පාඩම ප්‍රවෘත්ති අපිට හම්බෙන අටවසරේ 19 වෙනි පාඩම ප්‍රවෘත්ති කියලා. දැන් අතීතයේ ප්‍රවෘත්ති මිනිස්සුන් ලබාගත්ත ක්‍රම ගොඩක් තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඉස්සර කාලේ රජවරු ගමේ මිනිස්සුන්ට පණිවිඩයක් යවන්න ඕන නම් ඒගොල්ලෝ අනබෙරයක් ගැහුවයි කියලා කියනවා. ඊට පස්සේ ඒ අය දුම් මගින් පණිවිඩ මාරු කරගත්තා. ඊට පස්සේ කුරුල්ලන් අතේ පණිවිඩ ඇරියා. ඒ වගේම තමනාරේ ඔයගොල්ලෝ දන්නේවා තියෙනවනම් කියන්න. රයිට් ඊතල මගින් මේ වගේ ක්‍රමවලින් අතීතයේ තොරතුරු මාරු කරගත්තා. එහෙම නැත්නම් පණිවිඩයක් ජනතාව අතරට අරගෙන ගියා. දැන් අද කාලේ අපිට මේ ප්‍රවෘත්ති කියන එක අපිට නිතරම ඉතා ඉක්මනින් අපිට ලබා ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඒකට හේතුව තමයි අද තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙනවා. දැන් මං ගාව තියෙනවා පණිවිඩ ලබා ගන්න නැත්නම් ප්‍රවෘත්ති ඔබට හම්බ වෙන අවස්ථා කීප එකක් තමයි මේ පත්තරේ. හරි. පුවත්පතෙන් අපිට ප්‍රවෘත්ති දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට රූපවාහිනියේ ඒක අපි කියනවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියලා. ඒක අපිට බලන්නත් පුළුවන්, අහන්නත් පුළුවන්. ඒකෙන් අපිට ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් රේඩියෝ එකෙන් එහෙම නැත්නම් අපි කියනවා වයර්ලස් එහෙම නැත්නම් ගුවන් විදුලිය ඒ තුනත් අපිට ප්‍රවෘත්ති ලබා ගන්න පුළුවන්. අතීතයේ යම් තරමක දියුණුවක් ලැබපු කාලේ ගුවන් විදුලිය තමයි ඉතා හොඳ මාධ්‍යයක් හැටියට ප්‍රවෘත්ති දැනගැනීමේ හොඳ මාධ්‍යයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් මේ ගුවන් විදුලියේ ආයත් අමුතු තව එකක් තියෙනවා මොනවද? අපිට තියෙනවා දැන් අද වෙනකොට ජංගම දුරකථනයේ තියෙන ඉතාම පහසුවෙන් අපිට වේගයෙන් අපිට මුළු ලෝකෙ පුරා තියෙන ප්‍රවෘත්ති ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ දෙක අතර වෙනස ගත්තාම අපිට මේකෙදි අහන්නත් පුළුවන් ඒ වගේම බලන්නත් පුළුවන් පැහැදිලි ප්‍රවෘත්තියක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගුවන් විදුලියට ආපුවාම අපිට අහන්න විතරයි ඒ කාලේ හම්බුනේ. දැන් නම් ගොඩක් වෙලාවට මේ ගුවන් විදුලි මාධ්‍ය අපි වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඊට වැඩිය හොඳ මාධ්‍ය අපිට අතර තිබෙන නිසා. එහෙනම් ප්‍රවෘත්ති බොහෝ විට අපේ කොපත්තරෙන් එහෙම නැත්නම් රූපවාහිනිය එහෙම නැත්නම් විශේෂයෙන් ජංගම දුරකථනයෙන් වගේ දේවල් වලින් තමයි අපි අද ප්‍රවෘත්ති ඉක්මනින් ග්‍රහණය කරගන්නේ. අපිට අද පාඩමේ නමුත් විශේෂයෙන් තියෙන්නේ මේ ප්‍රවෘත්ති කියන්නේ මොනවද? මේ ප්‍රවෘත්ති කොහොමද අපි ග්‍රහණය කරගන්නේ? ප්‍රවෘත්තියක් කියන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් තමයි අපි බලන්න යන්නේ. ඒ වගේම අපි මේ ප්‍රවෘත්ති කොහොමද අපි විශේෂයෙන් තේරුම් ගන්න. හරි? එතකොට ඒ වගේම අපි අද ඔයගොල්ලන්ගේ මේ පාඩමේ පින්තූරේ ඔයගොල්ලෝ දැක්කොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මොන වගේ ප්‍රවෘත්තියක්ද මේක. මේක ඇවිල්ලා ගුවන් විදුලි ප්‍රවෘත්තියක්. ගුවන් විදුලියක කොහොමද ප්‍රවෘත්ති කියන්නේ කිව්වොත් තම වැදගත්ම කාරණාව තමයි ඒකෙදි හඬ. ගුවන් විදුලිය අපිට ඇහෙන්නේ යාගේ නිවේදකයාගේ නැත්නම් නිවේදිකාවගේ හඬ විතරයි. එහෙනම් හඬ ඉතාම වැදගත්. මම දැන් ඔයගොල්ලන්ට ටිකක් දාලා පෙන්නන්න යන ඔයගොල්ලන්ට හඬ. ඒ වගේම මම ඊළඟට ඔයගොල්ලන්ට දෙන්න යනවා අපේ පාඩමේ මේ වගේ ප්‍රවෘත්ති තුනක් තියෙනවා. මම ඔයගොල්ලන්ට කියන්න යනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඊට පස්සේ කරන්න යනවා මේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශනය ඕගොල්ලෝ ඉදිරිපත් කරන්න අවශ්‍ය එක එක්කෙනාට මම අවස්ථාව දෙනවා. පොඩි කොටස් අපි කරලා බලමු. මම ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට මේක මොන වගේද අතීතයේ විශේෂයෙන් ගුවන් විදුලිය කොහොමද ප්‍රවෘත්ති කීදෙනෙක් අහලා තියෙනවද ගුවන් විදුලි ප්‍රවෘත්ති? හොඳයි. එතකොට මේ බොහෝ අය අද වෙනකොට ගුවන් විදුලි ප්‍රවෘත්ති අහනවා අඩු. ඒකයි. අපි අහලා බලමු මේ 2009 ප්‍රවෘත්තියක් හරි. වෙලාව දැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති ප්‍රකාශය රම්‍යා වන්දිසේකර විසින්.
කොටි ත්‍රස්තවාදීන් ප්‍රාණ අපකරුවන් වශයෙන් රඳවාගෙන සිටින සෙසු සාමාන්‍ය වශයෙන් සිටින ප්‍රදේශයේ ආසන්නයේටම ආරක්ෂක හමුදාව පිවිසිටි. කොටි ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයෙන් යන වැඩපිළිවෙලට රුසියාවේ ප්‍රසාදය. උතුරු පළාතේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ දෙවන අදියර ලබන සඳුදා ආරම්භයි. බස්නාහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා අද සිය ධුරයේ රාජකාරී හරි මේ ඕගොල්ලෝ අහුම්කම් දුන්නේ අතීතයේ ගුවන්විදුලියේ කොහොමද ඒ ප්‍රවෘත්ති ප්‍රකාශනය සිද්ධ වුණේ කියලා අදටත් මේ ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය එහෙම නැත්නම් අපි කිව්වහම ඒකේ 2005 ප්‍රවෘත්තියක් තමයි මම ඕගොල්ලන්ට දාලා පෙන්නුවේ ඒකදී ඕගොල්ලෝ ඒ ඇහුවේ සිරස්තල ප්‍රවෘත්ති ප්‍රකාශක ඉස්සෙල්ලාම තියෙනවා සිරස්තල දැන් මම ඔයාලට භාගයයි දැම්මේ ඔයාලට පුළුවන් ගෙදරදී ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අහලා බලන්න ඒකෙදි ඕගොල්ලන්ට හම්බෙයි මෙන්න මේ වගේ දේවල් ටිකක් ඉස්සෙල්ලාම කියනවා මොනවාද සිරස්තල ඊට පස්සේ මොනවද අපිට හම්බෙන්නේ දන්නයි කියන්න බලන්න අපිට පොතේ තියෙනවා සිරස්තල දේශීය ප්‍රවෘත්ති දේශීය වහම් වෙනවා පොඩි වෙනස්කම් තියෙන්නත් පුළුවන් මෙවුවා හරි දේශීය ප්‍රවෘත්ති ආයේ ඊට පස්සේ විදේශීය ප්‍රවෘත්ති ආයේ ක්‍රීඩා කාලගුණ මේවයි කොටස් පොඩි නාලිකාවල අනුව ඔයගොල්ලන්ට යම් වෙනස්කම් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වේ මේ අතරට සමහර නාලිකාවල අලුත් දේශපාලනික කොටස් කියලා එහෙම ඊට පස්සේ රට වටා ඒ වගේ කොටසුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටිකක් නිර්මාණශීලී ප්‍රවෘත්ති අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට දීලා තියෙනවා ප්‍රවෘත්ති තුනක් මේකේ. අපි දැන් ඉස්සරහට ඉදිරියේදී ඔයගොල්ලන්ට කියවන්න දෙනවා. ඒකෙදී අපි දැන් කොහොමද කියවන්න යන්නේ? කොහොමද ගුවන්විදුලියේ ප්‍රවෘත්තියක් අපි කියවන්නේ? අපි මං කිව්වා ඉස්සෙල්ලා හඬ තමයි අපි ඊටාම වැදගත් ගුවන්විදුලියක ප්‍රවෘත්ති කියනකොට හඬ තමයි ඊටාම වැදගත්. එතකොට මේ හඬ පැහැදිලි වෙන්න ඕන. මේ හඬ පැහැදිලි වෙන්න ඕන. ඒ හඬ පැහැදිලි නැත්තම් මොකද අපි මේක හැම කෙනෙක්ම අරබයා කියන ප්‍රවෘත්ති මේක ළමා ප්‍රවෘත්ති වෙනම තියෙනවා අපි ඒකත් පස්සේ බලමු ටිකක් ළමා ප්‍රවෘත්ති වෙනම තියෙනවා අමතර සාමාන්‍ය ප්‍රවෘත්ති කියපුවාම පොදුවේ සියලුම දෙනාට ගැලපෙන ආකාරයෙන් මේ ප්‍රවෘත්ති යන්න ඕන එහෙනම් පැහැදිලි වෙන්න ඕන පැහැදිලි වීමේදී අපි තව බලනවා මොකද්ද විශේෂයි විරාම ලකුණු අපිට හරියට තිබ්බොත් තමයි ඒ අහන එක්කෙනාට ඒ ප්‍රවෘත්තිය වඩා පැහැදිලිව ගෝචරය කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට බලන්න පුළුවන් පැහැදිලි බව විරාම ලකුණු ඊට පස්සේ ශබ්දය කොයි වගේද ශබ්දය ශබ්දය තියෙන්න ඕන ශබ්දය අපිට මොනා කරගන්න පුළුවන් වෙන්න ඕන ශබ්දය අපිට බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න අපේ හඬ පාලනය කරගන්න අපිට හැකියාව තියෙන්න අවශ්‍යයි එතකොට පැහැදිලි කිව්වම අපි තවදුරටත් කියන්න ඕන මේ අක්ෂර වින්‍යාස භාවිතය අල්ප ප්‍රාණ මහ ප්‍රාණ මේ වගේ දේවල් අපි හරියට පැහැදිලි උච්චාරණය කරොත් තමයි අහන් ඉන්න එක්කෙනාට මේක ඉතා නිවැරදිව ප්‍රවෘත්ති ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපි අදට මෙතනින් නතර කරනවා ළමයි. අපි ඊළඟ දවසේ ඔයගොල්ලෝ එනකොට ගෙදරදී ඔයගොල්ලෝ
ප්‍රවෘත්ති හොඳට බලලා දැන් මම අහන්න යන එක එක්කෙනාගෙන් ඊළඟ දවසේදී ඔයාලා බැලුව ප්‍රවෘත්ති මොනවද ඒ ප්‍රවෘත්ති වල මේ කොටස් ටික තිබුණද ඒ වගේම ඒවැ කොහොමද පැහැදිලි බව ඒගොල්ලෝ කොහොමද විරාම ලකුණු පාවිච්චි කරේ මේ ආදී විදියට මොනවද තිබ්බ ප්‍රවෘත්ති ඇත්ත බලාගෙන බොරු කිව්වා නම් ඒකත් අපිට හොයාගන්න පුළුවන් මොකද මේ දවස්වල තියෙන ප්‍රවෘත්ති අපි සාමාන්‍යයෙන් වැඩිහිටියෝ බලනවනේ ඒ හින්දා හැමෝටම එක එක සමාන ප්‍රවෘත්ති බොහෝ විට හම්බෙන්න පුළුවන් දවස දාලා හරියට chart එක හදා chart එකක් මම දෙනවා ඔයගොල්ලන්ට වගුවක් දෙනවා ඒ කියන්නේ සවුන්දා ප්‍රවෘත්ති රෑ ප්‍රවෘත්ති මොනවද ඊට පස්සේ අඟහරුවාදා රාත්‍රියේ ප්‍රවෘත්ති මොනවද ඒ වගේ ගත්ත නාලිකාව මොකද්ද වෙලාව මොකද්ද ආදී වශයෙන් එතකොට අපිට බලන්න පුළුවන් ඇත්තටම මේ ළමයා ප්‍රවෘත්ති බැලුවද අයවා හරියට ග්‍රහණය කරගත්තද නැද්ද කියන කාරණා. එහෙනම් අපි ඊළඟ දවසේදී අපි ඒවා සාකච්ඡා කරමින් බලමු. ඒ වගේම ඒවෙන් ලබාගත් දේවලුත් තවත් එකතු කරගන්න අපි බලමු කොහොමද අපි මේ ප්‍රවෘත්ති කියන්නේ අපේ තියෙන මේ පාඩමට අදාළ කොටස් ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාටම යේසු පීඩයි අයබෝවන්.